හරිද? සුබ දවසක් එනං හැමෝටම මේ SFT 1 year challenge program එක. මේ වීඩියෝ එක 2028 ඒ කියන්නේ මේ පාර O level ලියලා 2028 A level technology කරන්න බලාපොරොත්තු වෙන ඔයාටත් ඒ වගේම 2027 දැනටමත් technology කරන A level SFT විෂය හදාරන ඔයාගේ SFT syllabus එකේ මුල් පාඩම් මගහැරිලා ඒ පාඩම් කවර් කරගන්න විදියක් හොයන ඒ විතරක් නෙමෙයි theory revision papers එක්කලා SFT වලට හරියටම ක්ලාස් එකක් හොයන ඔයාලා හැමෝටම හරිද මම ශාන කරන්නතුංග මෙතන බහුතරයක් දෙනෙක් මාව දන්නවා නමුත් කීප දෙනෙක් හරි මාව නොදැන මේ වීඩියෝ එක බලන්න පුළුවන් මම කුරුණෑගල සිප්පින් ආයතනයේ ප්‍රධානම SFT ගුරුවරයා විදිහට කටයුතු කරන ගමන්ම ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ මගේම පෞද්ගලික වෙබ්සයිට් එක හරහා ඔයාලට අවුරුද්දෙන් SFT ගොඩ දාන්න 1 year challenge program එක අරන් එනවා. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකල් බලන්න මේ තමයි ඔයාගේ ජීවිතේ ඔයාට ලැබෙන වටිනාම අවස්ථාව ඔයාගේ ජීවිතේ වටිනම ආයෝජනය. 2027 A level ලියන ඔයාලට අවුරුද්දෙන් සිලබස් එක පිළිවෙලට කවර් කරගෙන අවුරුද්දෙන් විතරක් නෙමෙයි ඔයාට අවශ්‍ය නම් අවුරුද්දකට කලිනුත් සිලබස් එක කවර් කරගන්න මේකේ අවස්ථාව හදලා තියෙනවා. ඒ වගේම 2028 A level ලියන ඔයාලට අවුරුද්දෙන් සිලබස් එක කවර් කරලා 2027ෙම මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්කලා A level වලට ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට අවශ්‍ය නම් 2028 දිම ඔයාට A level ලියන්න අවශ්‍ය නම් පිළිවෙලට මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක දිගටම ගිහිල්ලා 2028 දිම A level ලියන්නත් ඔයාට සූදානම් වෙන්න අවස්ථාව අපි මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ හදලා තියෙනවා. හරිද? මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්කලා මීට කලින් අවුරුදු වලදී ලංකාවේ ඕනෑම පළාතකට ටෙක්නොලොජි වලින් හොඳම ප්‍රතිඵලය අපි එකම අවුරුද්දකදී වාර්තා කරනවා. රයිට්? කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රථමයා ඒ වගේම ඒ අවුරුද්දෙම පුත්තලන් දිස්ත්‍රික් ප්‍රථමයා ඒ වගේම තමයි ඒ අවුරුද්දෙම කුරුණෑගල දිස්ත්‍රික් දෙවෙනියා ඒ විතරක් නෙමෙයි කෑගල්ල දිස්ත්‍රික් දෙවෙනියත් අපේ පන්තියෙන් නිර්මාණය වෙනවා. ඒ වගේම අපේ ඔන්ලයින් පන්තිවල වවුනියා දිස්ත්‍රික් ප්‍රථමයා ඒත් එක්කලා දිස්ත්‍රික් දෙවෙනියෝ තුන්වෙනියා හතරවෙනියා පස්වෙනියා ඔය විදිහට අපේ පන්තිවල සම්පූර්ණම රිසල්ට් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ පේන අයියලා අක්කලා ගැන සම්පූර්ණ විස්තර මම මෙතන වැඩියෙන් නොකිය ඉන්නම්. එයාලා කතා කරන එයාලා අපේ පන්තිය ගැන අදහස් දක්වන වීඩියෝස් ඔයාලට මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ පහලින් ලින්ක් වලින් දාලා තියන්නම්. ඔයාලට බලන්න පුළුවන් ඒ ලින්ක් වලට ගිහිල්ලා මම මේ කියන කතාව ඇත්තද නැද්ද කියලා. හරි. ඉතින් ඔයාලට විශ්වාසයෙන් අපිත් එක්කලා එකතු වෙන්න පුළුවන්. මොකද අපි මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්කලා ප්‍රතිඵල දැනටමත් පෙන්නලා ඉවරයි. හරිද? ඔයා ඇයි අපේ පන්තියත් එක්ක සම්බන්ධ විය යුත්තේ? මේ තියෙන්නේ 2023 ගැසට් පත්‍රයට අනුව ලංකාවේ SFT විෂය උගන්වන්න රජයේ ගුරුවරයෙක් වශයෙන් බඳව ගන්න රජයෙන් නිර්දේශ කරපු සුසුකම්. එතකොට ඒකේ කියනවා විශේෂයෙන්ම විෂය සම්ධාරණයෙන් අවම වශයෙන් 3න් එකක් භෞතික විද්‍යාව අන්තර්ගත වන විද්‍යාවේදී උපාධිය හෝ එහෙම නැත්නම් ව්‍යවහාරික විද්‍යාවේදී උපාධිය. ඉතින් මම මැත්ස් කරලා කැලණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කරලා තමයි ඔයාලට මේ SFT විෂය උගන්වන්නේ. හරිද? ඔයාලට SFT විෂයට අදාළව පාඩම් ඒකක 25ක් තියෙනවා. මම මෙතන සඳහන් කරලා තියෙන්නේ ඔන්න ඔය පාඩම් ඒකක 25 maths, bio, physics, chemistry සහ ICT විදියට කාණ්ඩ වලට වෙන් කරලා පාඩම් ඒකක 25 වෙන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට 12 වසරේදී පාඩම් ඒකක 13ක් ඉගෙන ගන්න තියෙනවා. 13 වසරේදී පාඩම් ඒකක 12ක් විදියට පාඩම් ඒකක ඔක්කොම 25ක් ඉගෙන ගන්න තියෙනවා. මෙන්න මේ පාඩම් ඒකක 25 අපි මූලිකව ලකුණු හැදෙන විදිහේ ඔක්කොම ඉස්සරහට ඔයාලට අපි පාඩම් උගන්වන්නේවත් එක්කලා සාකච්ඡා කරනවා. ඊට කලින් අපි දල අවබෝධයක් අරන් ඉමු කොහොමද ලකුණු හැදෙන්නේ කියලා. අපේ SFT විෂයට අදාළව මැත්ස් පාර්ට් එකේ පාඩම් 5ක් ඉගෙන ගන්න තියෙනවා. මෙන්න මේ පාඩම් එක පහේදී ඔයාට ලකුණු 25ක් තියෙනවා. ඔයාලට බයොලොජි වලින් හරි බයෝ පාර්ට් එකට අදාළ එක පාඩමක් තියෙනවා. අන්න එක පාඩමේ ඔයාට ලකුණු 10ක් හම් වෙනවා. ඒ වගේම තමයි ෆිසික්ස් පාර්ට් එකෙන් ඔයාට ලකුණු 34.5ක්
පාඩම් ඒකක 8කින් ගන්න තියෙනවා. 34.5ක් ඔයාට ගන්න තියෙනවා. ඔයාගේ සිලබස් එකේ වැඩිම ලකුණු ප්‍රමාණයක් අන්තර්ගත වෙන්නේ ඔයාගේ පේපර් එකේ වැඩිම ලකුණු ප්‍රමාණයක් අන්තර්ගත වෙන්නේ මෙන්න මේ පාඩම් 7ක් විදියට ඉගෙන ගන්න තියෙන කෙමිස්ට්‍රි පාර්ට් එකෙන් ලකුණු 35.5ක් ඔයාට ගන්න තියෙනවා. එතකොට මං හිතන්නේ ඔයාට තේරෙන්න ඇති දැන් ඇයි රජයෙන් නිර්දේශ කරලා තියෙන්නේ SFT විෂයට අදාළව ෆිසිකල් සයන්ස් ඒ කියන්නේ විද්‍යාවේදී උපාධියක් තියෙන කෙනෙක් එහෙම නැත්නම් ව්‍යවහාරික විද්‍යාවේදී උපාධියක් තියෙන කෙනෙක් ඇයි අවශ්‍ය කියලා මේ බලන්න ලකුණු 25යි මෙතනින් ගත්තාම ලකුණු 34.5යි 35.5යි එහෙනම් මුළු සබ්ජෙක්ට් එකටම අදාළ ලකුණු ටික තීරණය වෙන්නේ මැත්ස් කෙමිස්ට්‍රි ෆිසික්ස් වලින්. ඉතින් ICT වලින් ඔයාට පාඩම් එක්ක 4ක් තියෙනවා. ඔන්න ඔය පාඩම් එක්ක 4ෙන් ලකුණු 10ක් තියෙනවා. එතකොට ඔයා බලයි මේ ලකුණු ටික එකතු කරපුවාම ලකුණු 115ක් එනවනේ කියලා. ඔය 115ක් එනවම් තේ. ඕකෙන් රචනා ප්‍රශ්න දෙකක් අතෑරලා ඔයාට ලකුණු 100ක් පේපර් එකට ගන්න තියෙනවා. ඉතින් දැන් අපි ඔන්න ඔය ලකුණු 100 ඔයාට අරන් දෙන්න මම කිව්වා මුලින්මත් මේ වීඩියෝ එක අවසාන වෙනකල් බලන්න කියලා. මේ වීඩියෝ එක බලන්න ඕනේ ඔයාට නිකන් S1ක් C1ක් ගන්න ඕන කෙනෙක් නෙමෙයි. අනිවාර්යෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා A එකට එහෙම නැත්නම් A+ එකට යන්න අවශ්‍ය කියන හිතන සියලුම දෙනා අවසාන වෙනකල් මේ වීඩියෝ එක බලන්න. පොඩි කැපකිරීමක් ඔයා මේ වෙනුවෙන් කළ යුතුමයි. ඉතින් මෙන්න මේ ලකුණු 100 අරන් දෙන්න අපේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ බිඳුව නෙමෙයි බිඳුව මට්ටමටත් පහළ ඉඳලා ඔයාව ලකුණු 100 නෙමෙයි 100ටත් වඩා උඩ තැනකට එනකල් ඔයාගේ දැනුම හදන්න අපි මේ ප්‍රෝග්‍රෑම් එක පෙළගස්සලා තියෙන්නේ කොහොමද කියලා අපි මෙතනින් ඉස්සරහට බලමු. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක SFT වලට අදාළ පාඩම් ඒකක 25ම තියරි A to Z සාකච්ඡා කරන ඒ වගේම තමයි සරලම ගැටලුවේ ඉඳලා විභාග ප්‍රශ්න දක්වා විතරක් නෙමෙයි එතනිනුත් ඉදිරියට ප්‍රශ්න සාකච්ඡා කරන ඒ කියන්නේ තියරි රිවිෂන් සම්පූර්ණයෙන්ම කවර් වෙන ඒ විතරක් නෙමෙයි අපේ 100+ ෆුල් පේපර් ක්ලාස් එක සම්පූර්ණයෙන්ම ඔයාට නොමිලේම ලැබෙන වැඩක්. 100+ ෆුල් පේපර් ක්ලාස් එක කියලා කියන්නේ 12 13 වසරවල සියලුම පළාත් පේපර්ස් ටික ටෙක්නොලොජි පටන් ගත්ත 2015 අවුරුද්දේ ඉඳලා සියලුම පාස් පේපර්ස් ටිකත් සියලුම මොඩල් පේපර්ස් ටිකත් සාකච්ඡා කරන ඒ විතරක් නෙමෙයි අති විශේෂයෙන්ම මුළු ලංකාවෙම ටෙක්නොලොජි වලින් SFT වලට අදාළව අපිට විතරක්ම ආවේනික වුණු කෙටි ක්‍රම වලින් පැය 2 MCQ පේපර් එක පැයෙන් ලියන්නත් පැය 3 රචනා පේපර් එක පැය 2කින් ලියන්නත් මනෝමයෙන් යන කෙටි ක්‍රමත් එක්ක ඔයාට පුරුදු කරන අපේ විශේෂම ටයිමිංగ్ පේපර් සෙට් එක. ඒ කියන්නේ DR district rank paper set එක IR island rank paper set එක මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන ඔයාලා සියලුම දෙනාට නොමිලේම ලබා ගන්න අවස්ථාවක් අපි හදලා තියෙනවා. අවුරුද්දෙන් SFT එහෙම නැත්නම් 1 year challenge program එක. මේක ඔයාලට live වලින් විතරක් නෙමෙයි පාඩම් ඒකක 25ටම අදාළ ඒ වගේම අපි අර කලින් සඳහන් කරපු papers වලට අදාළවත් වීඩියෝ පැක් විදිහට විභාගයේ දක්වාම unlimited recording බලන්න දෙන ඒ වගේම කුරුණෑගල සිප්පින්න ආයතනයේ අපි භෞතිකව පවත්වන සියලුම පන්තිවලත් ඔයාලට ඒ වෙලාවෙම අවශ්‍ය නම් live සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දෙන ප්‍රෝග්‍රෑම් එකක්. ඒ වගේම හැම පාඩමකටම අදාළ ඔයාලට qualityම ටියුට් සෙට් එකක්. ඒ කියන්නේ බයෝ පාර්ට් එකට එහෙම අදාළව ඔයාලට මේ පෙන්වන්නේ අපේ බයෝ පාර්ට් එකට අදාළ ඔයාලට ටියුට්ස් 7කට කඩලා අපි එක පාඩම වුණාට එක පාඩම ටියුට්ස් 7කට කඩලා මෙන්න මේ වීඩියෝ ක්වොලිටි එකටම හරි මේ විදියටම ස්මාර්ට් බෝඩ් එකේ මේ ක්වොලිටි එකම ඔයාලට අපි උගන්වනවා. ඒ උගන්වන ගමන් ඔයාලට එවන ටියුට්ස් මේ තියෙන අපේ බයෝ පාර්ට් එකේ පළවෙනි ටියුට් එක අපි අර කලින් පෙන්වෙත් අපේ බයෝ ටියුට් එකක්. ඉතින් මෙන්න මේ විදිහට මේ ක්වොලිටිම ටියුට් සෙට් එක රයිට් මේ බලන්න මෙන්න මේ ටියුට් සෙට් එක පිළිවෙලට ඔයාට ලැබෙනවා. ඒ වගේම ෆිසික්ස් පාර්ට් එක මැත්ස් පාර්ට් එක කෙමිස්ට්‍රි පාර්ට් එක වගේ ගත්තත් ICT පාර්ට් එක ගත්තත් ඒවටත් අපි ඔයාලට මෙන්න මේ විදිහට ඉතාමත් සරලම ගැටලු වල ඉඳලා රයිට් ඉතාමත් සරලම ගැටලු වල ඉඳලා විභාග මට්ටම දක්වාම තියෙන
මෙන්න මේ විදිහේ complete tute set එකක් ඔයාට ලැබෙන්න සලස්වනවා. ඉතින් ඒ tute set එක වාගේ ගෙදරට ලැබෙන්නේ මෙන්න මේ විදිහට පිළිවෙලට හරියට ආරක්ෂා සහිතව පැක් කරලා තමයි ඔයාගේ ගෙදරටම ලැබෙන්න සලස්වන්නේ. ඉතින් tutes ටික විතරක් නෙමෙයි අපි ඔයාලට අර කලින් කියපු paper set එකමත් ඒ කියන්නේ 13 වසර පළාත් paper set එක අපේ timing paper set එක ඒ සියල්ලක්ම මේ tute set එකත් එක්කලම ඔයාගේ ගෙදරටම ලැබෙන්න සලස්වනවා. පිළිවෙලට ආරක්ෂිතව කිසිම හානියක් නොවි ඔයාගේ ගෙදරටම ලැබෙන්න සලස්වනවා. ඒ විතරක් නෙමෙයි අපි ඔයාලට අපේ මේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙද්දී මෙන්න මේ අපේ leather zip file එකත් tute කට්ටලයත් එක්කලම ඔයාගේ ගෙදරටම ලැබෙන්න සලස්වනවා. හරි. ඉතින් තේ අපි ඔයාලට අර live class යන ගමන්ම ඒ live class වල සම්පූර්ණයෙන්ම තියරි එතනොත් කව කරගන්න පුළුවන්කම තියෙද්දි අපි ඔයාලට රෙකෝඩින් වීඩියෝ පැක් 12ක් විදිහට සම්පූර්ණයෙන්ම තියරි පාඩම් ටික කව කරනවා. එතකොට මේ තියරි පාඩම් ටික කව කරද්දී අපි ඔයාලට පළවෙනි පැක් එක විදිහට වර්ගඵලය හා පරිමාව බයෝ පාර්ට් එකට අදාළ ටියුට්ස් 4ක් පයිතගරස් ප්‍රමේය පළවෙනි පැක් එකෙන් කව කරනවා. මම ටිකක් ඉක්මනට ඒක කියන්නම්. දෙවෙනි පැක් එක විදිහට මිනුම් ප්‍රකරණ ත්‍රිකෝණමිතිය බයෝ පාර්ට් එකේ ඉතුරු ටියුට්ස් 3 ඔයාලට සාකච්ඡා කරනවා. මෙතන 5යි 6යි 7 වෙනි එක පෘෂ්ඨවංශින් සහ පෘෂ්ඨවංශින් වෙන්න ඕනේ. ඊළඟට පැක් 3 විදිහට බලය සහ කාර්යශක්තිය කියන පාඩම්. හරි. ඊට පස්සේ පැක් 4 විදිහට භ්‍රමණ චලිතය විද්‍යුතය හා චුම්බකත්වය කියන පාඩම්. ඊට පස්සේ පැක් 5 විදිහට තාපයේ ජෛවාණු කියන පාඩම. හරි. පැක් 6 විදිහට බහුවායුක තාප රසායනික කියන පාඩම්. මේ වගේම තමයි පැක් 7 විදිහට චාලක රසායනයේ කර්මාන්ත කියන පාඩම්. පැක් 8 විදිහට ද්‍රව ස්ථිතිය හා තරල ගතිකය පරිසර රසායනික කියන පාඩම. පැක් 9 විදිහට ඛණ්ඩාංග ජ්‍යාමිතිය ස්වභාව නිස්සාරණ සහ නිෂ්පාදන සහ ස්වභාව නිෂ්පාදන සහ නිස්සාරණ ක්‍රමවේද කියන පාඩම. හරි. ඔන්න ඔය පාඩම් ටිකත් ඒ වගේම පැක් 10 සංඛ්‍යානය පරිගණකයේ හැඳින්වීම ඔය පාඩම් ටික. පැක් 11 තියෙනවා ප්‍රත්‍යස්ථාවේ සහ ඉන්ටර්නෙට් ඊමේල් ඒ කියන්නේ ICT පාර්ට් එක, යෙදුම් මුදුකාංග, Word Excel PowerPoint එක. ඔන්න ඔය ටික ඔයාට මේකත් එක්කලා අරගෙන එනවා. හරි. ඔයාට මේකත් එක්කලා අරගෙන එනවා. ඉතින් තේ අපි ඔයාලට මේ වීඩියෝ සෙට් එක දෙන්නේ අති විශේෂම ක්‍රමවේදයක් කරහා. ඒ තමයි මේ පිටිපස්සෙන් පේන මගේ පෞද්ගලික වෙබ්සයිට් එක slbestedu.com කියන වෙබ්සයිට් එක හරහා. ඉතින් මේ වෙබ්සයිට් එකෙන් ඔයාට දැන් ඔයා පේමන්ට් කරලා දාපුවයින් පස්සේ ඔයාට මෙන්න මේ විදිහට වීඩියෝ සෙට් එක ඇඩ් වෙලා තියෙනවා. හරි. මේ විදිහට වීඩියෝ සෙට් එක ස්ටඩි පැක් යටතේ ඔයාට ඇඩ් වෙලා තියෙනවා. ඔයාට වෙබ් එකේ රෙජිස්ටර් වෙන විදිය ඒ සියල්ලක්ම ඔයාට වෙබ් එකේ රෙජිස්ටර් ඉතාමත් සරලව වෙබ් එකේ රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඔයාට ඩිවයිස් චේන්ජ් කරන්න නැතුව ඔයාගේ ෆෝන් නම්බර් එක යූස් කරලා නිකම්ම ෆෝන් නම්බර් එක දාලා ඔයාගේ නම ඒ විස්තර ටික දාලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒ රෙජිස්ටර් වෙන විදිය සම්බන්ධව වීඩියෝ එකකුත් අපි අපිට WhatsApp මැසේජ් එකක් එවුවයින් පස්සේ ඒකට දානවා. හරිද? ඒ ඔක්කොම WhatsApp නම්බර් එක අපි සඳහන් කරලා තියෙනවා. ඒකෙන් ඔයාට WhatsApp මැසේජ් එකක් දාලත් ඔයාට රෙජිස්ටර් වෙන විදිය බලන්න පුළුවන්. ඇත්තටම පට්ට සරලයි. හරිද? ඉතින් මෙන්න මේ විදියට වීඩියෝ පැක් 12මත් ඔයාට වැටෙනවා. වීඩියෝ පැක් 12 විතරක් නෙමෙයි. ඔයාට අර පේපර්ස් වලට අදාළවත් සම්පූර්ණ පැක් එකක්ම ඔයාට ලැබෙනවා. ඒවා ලයිව් සාකච්ඡා කරනවා. ලයිව් බලන්නත් පුළුවන්. ඊට කලින් අවශ්‍ය අයට වීඩියෝ පැක් විදියටත් මෙන්න මේ විදියට බලන්න පුළුවන්. රයිට්. මෙන්න මේ විදියට ඔයාට සම්පූර්ණයෙන්ම වීඩියෝ පැක් ටික ලැබිලා තියෙනවා. ඉතින් තේ ඔයාට මෙන්න මේ විදියට පිළිවෙලට වීඩියෝ සෙට් එක ලැබෙද්දී පොඩි විශේෂ දේවල් ටිකක් කියන්න තියෙනවා. ඔයාට මේ වීඩියෝ පැක් එකක් බලන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් වීඩියෝ පැක් එකක් අපි වෙබ්සයිට් එකෙන් දාලා දෙන්නේ හරියටම දවස් 30ක කාලයක්. ඒ කියන්නේ මාසයක කාලයක්. ඔයාට අවශ්‍ය නම් මේ වීඩියෝ පැක් එක මාසයකට කලින් බලලා ඉවර කරලා. ඒ කියන්නේ අපේ 26 ළමයි එහෙම ඉන්නවා දැනට එක්සෑම් එකට යන අය පට ගාලා වීඩියෝ ටික බලලා ඉවර කරනවා. හරිද? ඒ කියන්නේ එක දිගට බලලා සම්පූර්ණයෙන් මාස කීපයක් ඇතුළත පාඩම් ටික බලලා ඉවර කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයා පළවෙනි පැක් එක බලලා ඉවර කරලා සර් මට දෙවෙනි පැක් එක දාලා දෙන්න කිව්වා කියලා. එතකොට අපි දෙවෙනි පැක් එක දාලා දෙනවා. ඔයාට මාසයක් යන්නේ නැතුව මාසයකට කලින් පාඩම් ටික බලලා ඉවර කරගන්න ඕන නම් ඒත් ඔයාට පුළුවන්. එහෙම බලලා දෙවෙනි පැක් එක දාන්න, තුන්වෙනි පැක් එක දාන්න, එහෙම බලලා ඉවර කරන්න පුළුවන්. අපි හිතමු ඔයාට බලන්න බැරි වෙන්නේ නැහැ. බැරි වෙලාවත් ඔයාට බලන්න කාලෙ මදි වුණා කියලා. එහෙම වුණොත් එහෙම අපි තව සතියක් විතර ඔයාට වීඩියෝ එක එක්ස්ටෙන්ඩ් කරලා දෙනවා.
ඉතින් තේ අපේ වෙබ්සයිට් එකේ අති විශේෂ දේවල් ටිකක් තියෙනවා. ඔයාට මේ වීඩියෝස් බලන්න normal data කැපෙන්නේ නැතුව ඔයාට පුළුවන් dialog hutch වගේ work and learn package එකක් දාගෙන ඔයාට දැන් hutch වල එහෙම තියෙනවා රුපියල් 200 ගානක package එකක්. ඒ package එකක් දාගෙන සම්පූර්ණයෙන්ම ඔයාට මේ වීඩියෝස් බලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාට YouTube එකේ බැලුවත් ඔයාට බලන්න පුළුවන් වෙන්නේ වීඩියෝ එකක් උපරිම ස්පීඩ් එක දෙගුණයක් කරලානේ. හැබැයි අපේ වෙබ්සයිට් එකේ හරි අපේ වෙබ්සයිට් එකේ මෙන්න මෙතනින් මම පෙන්නන්නම් මේ ප්ලේබැක් ස්පීඩ් එක ඔයාට පේනවා ඇති. ඔයාට වීඩියෝ එක 4 ගුණයක් වේගෙන් කරලා හරි වේගය 4 ගුණයක් කරලා ඔයාට වීඩියෝස් ටික බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අති විශේෂම ක්‍රමවේද තියෙන ගමන් අපි හිතමු ඔයාට මෙහෙම ප්‍රශ්නයක් ආවා කියලා. ඔයාට තේ සිග්නල් නැහැ. හරි වීඩියෝ බලන්න සිග්නල් නැහැ. එතකොට ඔයාට පුළුවන් අපේ වෙබ්සයිට් එකෙන් ඔයා ටවුන් එකට ගිහිල්ලා වෙලා කියන්නේ සිග්නල් තියෙන තැනකට ගිහිල්ලා වීඩියෝ ටික ඔයාගේ අර දැන් YouTube එකේ ඩවුන්ලෝඩ් කරන්න ඔප්ෂන් එක තියෙන්නේ. YouTube එක ඇතුළෙම ඇප් එකට ඒ වගේ අපෙත් වෙබ් එකේ ස්ටෝරේජ් එකකට වීඩියෝ ටික ඩවුන්ලෝඩ් කරලා අහපව් ඔයා ගෙදර ඇවිල්ලා වීඩියෝ ටික බලලා ඒ කියන්නේ දැන් පළවෙනි පැක් එකට දාලා වීඩියෝ ටික බලලා ඒ වීඩියෝ ටික ඩිලීට් කරලා ආයෙත් ගිහිල්ලා වාට ඩවුන්ලෝඩ් කරගෙන ඇවිල්ලා ඔයාට වීඩියෝස් ටික බලන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට work and learn package එකකින් වීඩියෝ බලන්න පුළුවන්. හරි. ඔයාට ස්පීඩ් එක 4 ගුණයක් කරලා බලන්න පුළුවන්. ඔයාට ඕනනම් මාසයක් යනකල් නැතුව මාසයකට කලින් වීඩියෝ පැක් ඉවර කර ඉක්මනට බලලා පාඩම් ටික මාස 6කින් විතර ඕනනම් අවශ්‍ය නම් එහෙම වුණත් ඉවර කරන්න පුළුවන්. හරිද? ඒ ඉවර කරත් අපි ඔයාට අහපව් විභාගයේ දක්වාම වීඩියෝස් ටික බලන්න දෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව unlimited. කියන ඔයා හිතනකො ඔයා මාසේ 6කින් විතර ඉවර කරා කියලා. හැබැයි අපි ඔයාට මාස එක්සෑම් එක දක්වාම වීඩියෝස් ටික බලන්න දෙනවා. මේ පැක් එක මේ පැක් එක මේ පැක් එක එහෙම බලන්න දෙනවා. පේපර්ස් පැක් එක ලයිව්ත් යනවා. ඒ ටික බලන්නත් පුළුවන්. ඉතින් ඔයාට විභාගයට යනකල් මේ වීඩියෝස් ටිකත් එක්කලා සම්පූර්ණ theory A to Z රිවිෂන් ප්‍රශ්න සාකච්ඡා කරන පාස් පේපර්ස් මොඩල් පේපර්ස් සියල්ලක්ම සාකච්ඡා කරන හරි. ඉතින් තේ ඔයාට අපි කිව්වනේ අර මාසයක් යනකල් බලන්න දෙන්නේ කියලා වීඩියෝස් ටික. ඒතර මාසයක් යනකල් බලන්න දෙන්න ප්‍රධානම හේතුව තමයි අපි මේක ඔහේ ඕනම කාලයක් ඔයාට බලන්න දුන්නොත් එහෙම ඔයා වීඩියෝ ටික ඔහේ කැමති වෙලාවක බලනවා ආයෙ බලන්න නැතුව ඉන්නවා එහෙම. හැබැයි අපිට ඕනවාව හරියට අර මාසිකව ඔයාව වැඩපිළිවෙලකට අරන් යන්න. මේ ටයිම් මාජින් එකක් දීලා මේ කාලය තුල මේක ඉවර කරන්න මේ කාලය තුල මේක ඉවර කරන්න. හැබැයි අපි ඔය ඔහොම කිව්වට අර සුපිරියට වැඩ කරන උන් ටිකක් ඉන්නවා මාසයක් යන්නත් කලින් වීඩියෝ ටික බලලා ගේම ගහන උන් එහෙම සෙට් එකක් ඉන්නවා. හරි අනිවාර්යෙන් මේක ඇතුලේ එහෙම සෙට් එකක් ඉන්නවනේ. නැත්තම් අවුරුද්දෙන් කව කරන්නේ නැහනේ. හරි එතකොට අවුරුද්දෙන් කව කරන 2028 ළමයින්ට පුළුවන් අවුරුද්දෙන් සිලබස් එක කව කරගෙන අපි ඔයාලට මේක ඇතුලේ තව ඉස්සරහට දැනුවත් කරන්නම් 2028 ළමයින්ට පුළුවන් අහපව් 27 ලියන්නේ නැත්තම් 28 දක්වා මේ වීඩියෝ ටික කන්ටිනියු කරගෙන වීඩියෝස් ඒ වගේම 2028 තියරි ක්ලාස් ඒ ඔක්කොටම සම්බන්ධ වෙන්න. හරි. ඔයාට වෙබ්සයිට් එකේ වීඩියෝ බලද්දී පොඩි දෙයක් තියෙනවා ඩිවයිස් චේන්ජ් කරන්න එපා. ඒ කියන්නේ ඔයා ලැප් එකෙන් නම් ලැප් එකෙන් බලන්න, ෆෝන් එකෙන් නම් ෆෝන් එකෙන් බලන්න ඒ ගත්ත ඩිවයිස් එකෙන්ම එක දිගට බලාගෙන යන්න. මොනවා හරි චේන්ජ් කිරීමක් අවශ්‍යයි නම් අපේ නම්බර්ස් මම ඊළඟට දැනුවත් කරන්නම්. මගේ පෞද්ගලික නම්බර්ස් දැනුවත් කරන්නම්. ඔයාලත් එක්ක පෞද්ගලිකව මම කතා කරනවා. හරි ඕනම ප්‍රශ්නයක් වෙනුවෙන් ඒ වගේම තමයි පැය 24ක් ඇතුළත වෙබ් එකේ මොනම හරි ප්‍රශ්නයක් ආවොත් අපේ වැඩ කරන ස්ටාෆ් එක ඉන්නවා. ඒගොල්ලෝ ඔයාලට වෙබ් එකේ තියෙන ගැටලු निराකරණය කරලා දෙනවා. ඔයා පේමන්ට් ස්ලිප් දාන පේමන්ට් ඇක්ටිව් කරගන්න දාන නම්බර එකෙන් ඒ සියලුම ගැටලු අපේ ස්ටාෆ් එකෙන් ඔයාට හදලා දෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ වෙබ් එක හදන සෙට් එකේ ඉන්නවා. එයාලා මේක සම්බන්ධ තියෙන ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනම ගැටලුවක් තියෙනවා නම් ඒ ටික निराකරණය කරලා දෙනවා. ඉතින් මට ඔයාලට කලින් කියන්න බැරුණා ඔයා පේමන්ට් කරලා දවස් 3ක් ඇතුළත අනිවාර්යයෙන්ම අපි ඔයාට නිබන්ධන කට්ටලයම ගෙදරට ලැබෙන්න සලස්වනවා. කුරියර් සර්විස් හරහා ඔයාට නිබන්ධන කට්ටලයම ලබා ගන්න පුළුවන්. හරි. අපි ඔයාලට ලයිව් අරන් එනවා කියලා කිව්වනේ. එතකොට සඳුදා ඒ වගේම අඟහරුවාදා බදාදා කියන දිනවලදී ඔයාලට ලයිව් අරන් එනවා. බය වෙන්න එපා. මේ ලයිව් වලට සම්බන්ධ වෙන්න බැරි වුණා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අන්ලිමිටඩ් ඔයාට රෙකෝඩින් බලන්න දෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි කුරුණෑගල සිප්පින්න ආයතනයේ මෙන්න මේ සෙනසුරාදා 10:30 ඉඳලා 12:30 වෙනකලුත් 2028 තියරි පන්තියේ සෙනසුරාදා 1 ඉඳලා 3 වෙනකලුත් ඔයාට ලයිව් එක බලන්න දෙනවා. තව මෙතෙන්ට 2024 රිවිෂන් එහෙම පටන් ගත්තාම ඒ ටයිම් ටේබලුත් ඇඩ් වෙනවා.
එතකොට 28 අයට 28ම එක්සෑම් ලියනවා නම් එතන ඉඳලා 28 රිවිෂන් එහෙම පටන් ගත්තාම ඒ ටයිම් ටේබල් වලටත් ඔයාලට බලන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් නැහැ මතේ. ඔයාලට මොන ලයිව් එකට සම්බන්ධ වෙන්න බැරි වුණත් අන්ලිමිටඩ් රෙකෝඩින් බලන්න පුළුවන්. ඉතින් තේ ඔයාට හිතෙයි දැන් සම්පූර්ණම පාඩම් එක්ක 25ටම අදාළ තියරි A to Z ලයිව් සාකච්ඡා කරනවටත් සම්බන්ධ වෙන්න දීලා ඒ වගේම අන්ලිමිටඩ් රෙකෝඩින් වීඩියෝ පැක් විදියට බලන්න දීලා 4 color tute set එකක් වාගේ ගෙදරට එවලා හරි ඒ වගේම ෆිසික්ස් කෙමිස්ට්‍රි මැත්ස් වලට ICT පාර්ට් වලට අදාළ ටියුට් එකේම ලියන්න තියෙන හරියට කම්ප්ලීට් ටියුට් සෙට් එකක් වාගේ ගෙදරට ලැබෙන්න සලස්සලා ටියුට් පැක් එක ආරක්ෂිතව වාගේ ගෙදරටම එවලා ඒ විතරක් නෙමෙයි ලෙදර් zip file එකක් වාට ලැබෙන්න සලස්සලා අන්ලිමිටඩ් රෙකෝඩින් බලන්න දීලා මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකට ඔයාට ලොකු මුදලක් වැය වෙයි කියලා. හැබැයි ඔයාට තේරෙයි අපි දැන් ඉස්සරහට ඒ ගැන දැනුවත් කරද්දී කොයිතරම් සාධාරණ මුදලක්ද ඔයාට මේ ප්‍රෝග්‍රෑම් එකට වියදම් කරන්න වෙන්නේ කියන එක. දැන් තේ අපේ ෆිසිකල් ක්ලාස් ගත්තත් අපි ආයතනත් එක්කනේ වැඩ කරන්නේ. ඒ කියන්නේ අපේ භෞතික පන්ති වල ගත්තත් අපි ආයතනත් එක්ක වැඩ කරද්දී අපිට ආයතනික වශයෙන් ඒගොල්ලොන්ට කොස්ට් එකක් දෙන්න වෙනවා. හේතුව මොකද්ද? අපේ ආයතනවල අපිට ඕගනයිසර්ලා ඉන්නවා. එතකොට ඒ අයට අපි මුදල් වැය කරන්න ඕනේ. ඒ කියන්නේ එයාලට අපි වැටුපක් දෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ආයතනයේ AC පහසුකම්. හරි එතකොට ඒවා දුවන්න AC, light, fan ඒවා වැඩ කරන්න අපි වෙනම කොස්ට් එකක් එයාලට වැය කරන්න වෙනවා. සහ එයාලට දෙන්න වෙනවා. හැබැයි අපිට ඒ සියලුම දේවල් අපේ ඔන්ලයින් ක්ලාස් එක ඇතුලෙන් ඔයාගෙන් අයින් කරලා ඒ කියන්නේ ඔයාට ඒ කොස්ට් එක අපි පැත්තකින් තියලා අපිට ඔයාට ඉතාමත් අතිශය ලාභදායී විදියට හරි සමහර විට මේ ඔයාලා එක දවසක ඩේ අවුට් එකකට ගිහිල්ලා එහෙම නැත්නම් සමහරට අපි හිතමු දැන් පිරිමි ළමෙක් කියන්නකෝ අවුරුද්දට ඇඳුම් ගන්නවා හරි එහෙම ඇඳුම් ගත්තත් ගෑන් ළමෙක් ගත්තත් පිරිමි ළමෙක් ඩෙනිමක් ගත්තොත් රුපියල් 3-4000ක් වෙනවා. ඒකට කිට් එකක් ගන්න සාමාන්‍යයෙන් රුපියල් 7-8000ක් යනවනේ. ෂූස් දෙකක් ගන්න රුපියල් 5000ක් 6000ක් යනවනේ. ඉතින් ඔයාට මේ වැඩේ වෙනුවෙන් මේ අවුරුද්දටම වැය වෙන මුදල අවුරුද්දට විතරක් නෙමෙයි 2028 ළමයි අවුරුද්දෙන් ලියයි. එහෙම නැත්නම් ඒගොල්ලෝ 2028 වෙනකල් ඉඳලා ලියනවනේ. එහෙම වුණත් ඔයාට වැය වෙන්නේ ඊටමත් කුඩා මුදලක් විතරයි. එහෙනම් අපි කොහොමද ඔයා මේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ? කොහොමද ඔයා ක්ලාස් එකට පේමන්ට් කරන්න කියන විස්තර ටික ඉස්සරහට බලමු. අනිවාර්යයෙන්ම හරියට පැහැදිලිව අවසාන වෙනකල් මේක බලන්න. හරි අපි ඔයාට මේකට පේමන්ට් කරන්න ක්‍රම 3ක් හදලා තියෙනවා. ඒ කියන්නේ සමහරව ඉන්නවා මේ ප්‍රෝග්‍රෑම් වලට එකපාරටම පේමන්ට් කරනවා. ඒ කියන්නේ අපි ඔයාට මේ ප්‍රෝග්‍රෑම් එකට පේමන්ට් කරන එක ක්‍රම 3කට හදලා තියෙනවා. මොකද අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්කලා සම්බන්ධ වෙනවා එකපාරටම මුළු මුදලම ගෙවලා සම්බන්ධ වෙන අය ඉන්නවා. ඒ විතරක් නෙමෙයි දැන් ඔය ආර්ථික අපහසුතාව තියෙන අය ඉන්නවා. ඉතින් එයාලට අපි වෙනම ක්‍රමවේදයක් හදලා තියෙනවා. මුදල් කොටස් ගෙවලා මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන්න. හරි. ඒ හැම එකටම අදාළ ක්‍රම 3ක් අපි ඔයාලට හදලා තියෙනවා. ඒ ක්‍රම 3ම පිළිවෙලට දැන් දැනුවත් කරන්නම්. ඒ වගේම account details අපේ account numbers පිළිවෙලට ඔයාලට දැනුවත් කරන්නම්. හරිද? ඔයා ෆිසිකල් පන්තියකට සම්බන්ධ වෙනවා නම් හරි 2027 වුණත් දැන් තියරි පන්තියක් සාමාන්‍ය රුපියල් 2500ක් 3000ක් විතරයි කිරීමක් වෙනවා. හරි ෆිසිකල් පන්ති වල මම කියන්නේ භෞතික පන්ති වල. එතකොට මගේ වුණත් කාගේ වුණත්. එතකොට 2028 ළමයින්ටත් ෆිසිකල් පන්තියක මාසික අය කිරීම රුපියල් 2500ක් 3000ක් වෙනවා පන්ති කාඩ් එක. එතකොට ඒත් එක්කලා ඔයා පන්ති වලට සම්බන්ධ වෙද්දී 27 ළමයි දැන් 27 ළමයින්ට ඊට පස්සේ TR ඒ කියන්නේ තියරි රිවිෂන් ක්ලාස් fee එක රුපියල් 3500ක් 4000ක් විතර වෙනවා. අපි හිතමුකෝ මාස 12ක් ගියා කියලා තියරි රිවිෂන් පන්තියකට 2027 ළමයි 4000 ගානේ. එතකොට මාස 12ක් ගියත් ඔයා බලන්න කොච්චර මුදලක් ඔයාට වැය වෙනවද? හරි කොච්චර මුදලක් වැය වෙනවද? ඔයාට යන්න එන්න කෑම බීම ඒ ඔක්කොමත් එක්කලා. ඊළඟට ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයකට වඩා ඔයාට මේ එක සබ්ජෙක්ට් එකක් වෙනුවෙන් වැය කරන්න වෙනවා. ඊළඟට 2028 ළමයි අවුරුදු දෙකක්ම 2500 ගානේ පේමන්ට් කරත් ඔයාට යන එන වියදම් බස් ගාස්තු ඒ ඔක්කොමත් එක්කලා ගත්තාම ඔයාට ලොකු වියදමක් ඒ කියන්නේ රුපියල් ලක්ෂයකට වැඩි වියදමක් ඔයාට වැය වෙනවා. හරිද? එක සබ්ජෙක්ට් එකකට විතරක්. ඉතින් අපි මේ ඔන්ලයින් එකේදී ඔයාට මාරම වාසියක් එක්කලා මේ ප්‍රෝග්‍රෑම් එක ලබා දෙනවා. හරිද? මාරම වාසියක් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එක ලබා දෙනවා. හරි මේකෙදී
මම ඔයාලට අර ආකාර තුන විස්තර කරන්නම්. ඒ ආකාර තුන හොඳට හරියට දැනුවත් හරියට අවබෝධයෙන් අහගෙන ඉන්න. ඒකෙදි ඔයාලට full paper class එක සම්පූර්ණයෙන් නොමිලේ ලබා ගන්න පුළුවන්. සම්පූර්ණ ඔයාලට ඒවට ගෙවීම් කරන්න නැතුව ඉන්න පුළුවන් වෙන අවස්ථාවන් මේක ඇතුලේ හදලා තියෙනවා. හරි එහෙනම් අපි බලමු කොහොමද මේකේ අපි ගාස්තු හදලා තියෙන්නේ කියලා. මේ ගෙවීම් කරන පළවෙනි ආකාරය නෙමෙයි ඈ. ඔයාලට තේ පැක් එකක් එක වීඩියෝ පැක් එකක මිල අපි රුපියල් 2500ක් විදියට හදලා තියෙනවා. එතකොට වීඩියෝ පැක් 12ක් තියෙනවනේ. අන්නේ වීඩියෝ පැක් 12ටම සම්පූර්ණ වීඩියෝ පැක් 12ටම 2500 ගානේ 12ක් කියන්නේ රුපියල් 30000ක මුදලක් වැය වෙනවා. හැබැයි ඔයා එච්චර ගෙවන්න ඕනද කියලා අපි ඉස්සරහට විස්තර කරන්නම්. ඊළඟට අපි 100 plus full paper class එක සාමාන්‍ය මාස 10ක් පුරා පැවැත්වෙනවා. අර short papers වලට අපි තියරිත් එක්කලම සතිපතා කරගෙන යනවා මාසපතා කරගෙන යනවා. ඒවා කොහොමත් මේකට ෆ්‍රී ලැබෙනවා. හරි 100 plus full paper class එකට මාස එකකට රුපියල් 1000 ගානේ මාස 10ට රුපියල් 10000ක් වැය වෙනවා. එතකොට මෙතන රුපියල් 30000යි ඔක්කොම ඔයාට වැය වෙනවා රුපියල් කී දහයක්ද 40000ක්. හරි රුපියල් 40000ක්. හැබැයි අපි ඔයාට ඔය රුපියල් 40000ම වැය වෙන්නේ නැති වෙන්න ඔයාට ක්‍රම හදලා තියෙනවා. හරි. ඔයාට ක්‍රම හදලා තියෙනවා. එහෙනම් මේ තමයි ඔයාට ගෙවීම් කරන්න පුළුවන් පළවෙනි ක්‍රමය. හරි පළවෙනි ක්‍රමය. එතකොට පළවෙනි ක්‍රමේ දැන් අපි දන්නවා සමහරු ඉන්නවා එකපාරම full payment එක කරලා ගන්න අය. අන්න ඒ අයට අපි විශාල ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා. අපිට ලොකු ඩිස්කවුන්ට් එකක් බලන්න එකවර ගෙවීම් සිදු කරනවා නම් හරි එකවර ගෙවීම් සිදු කරනවා නම් අන්නර රුපියල් 40000ක මුදලෙන් රුපියල් 15000ක්ම වාගෙන් අඩු කරලා හරි රුපියල් 15000ක්ම වාගෙන් අඩු කරලා ඔයාට රුපියල් 25000ක මුදලක් එකපාරම අපිට account numbers අපි ඉස්සරහට කියනවා රුපියල් 25000ක මුදලක් ඔයාට එකපාර ගෙවීම් කරලා සම්පූර්ණම වීඩියෝ පැක් 12මයි හරි වීඩියෝ පැක් 12මයි full paper class එකමයි සම්පූර්ණයෙන් ලබා ගන්න පුළුවන් 2027 විභාගයේ දක්වා වෙනත් කිසිදු ගෙවීමක් නැහැ. ඔයාගේ ගෙවීම මෙතනින් ඉවරයි. ඔයාට unlimited recording ලැබෙනවා. ඔයාට සියලුම නිබන්ධන කට්ටලේම එකපාරටම නිබන්ධන ඔක්කොම එක දවසින් එකපාරටම ගෙදරට එවනවා. papers කට්ටලේම එකපාරටම ගෙදරට එවනවා. එතකොට ඔයාට courier fee එකක් ආයෙ නැවත නැවත වැය වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ courier charge එකක් ගවන්න ඕනේ. ටියුට් කට්ටලේදී. එතකොට ඔයා එකම එකපාරයි ඔයා ටියුට් කට්ටලේ ගෙදරට ආවයින් පස්සේ සාමාන්‍ය රුපියල් 400ක් 500ක් අතර courier fee එකක් ගෙවලා ඔයාට නිබන්ධන කට්ටලේ ගන්න වෙයි. ආයෙ වෙන කිසිදු ගෙවීමක් ඔයාට නැහැ. පැහැදිලිද? ඔන්න පළවෙනි ආකාරය එහෙනම් රුපියල් 15000ක ඩිස්කවුන්ට් එකක් එක්කලා රුපියල් 25000කට අර කියපු සියලුම දේවල් ඔයාට ලබා ගන්න පුළුවන්. රයිට්. අපි හිතමුකෝ රුපියල් 25000ක මුදලක් එකපාර ගෙවන්න බැරි අය ඉන්නවනේ. ආර්ථික පොඩි අපහසුතාවයක් එහෙම තියෙනවනේ. ඉතින් අපි ඒ අයට මෙන්න මේ වගේ දෙවෙනි ගෙවීම් ක්‍රමය හදලා තියෙනවා. හරි දෙවෙනි ගෙවීම් ක්‍රමය හදලා තියෙනවා. මේ දෙවෙනි ගෙවීම් ක්‍රමයේදී ඔයා කරන්න ඕනේ රුපියල් 5000 ගානේ කොටස් 6කින් ඔයාට ගෙවීම් කරන්න පුළුවන්. හරි රුපියල් 5000 ගානේ කොටස් 6කින් ඔයාට ගෙවීම් කරන්න පුළුවන්. ඒ ගෙවීම් කරද්දී හරි ඒ ගෙවීම් කරද්දී 5000 ගානේ කොටස් 6කින් ගෙවද්දී ඔයාට වැය වෙන්නේ රුපියල් 30000ක් විතරයිනේ. රුපියල් 30000ක් ගෙවුවයින් පස්සෙත් ඔයාට අර අපි කියපු 100 plus full paper class එකට නැවත ගෙවීම් සිදු කළ යුතු නැත. ඒ 100 plus full paper class එකම ඔයාට සම්පූර්ණයෙන් ෆ්‍රී ලැබෙනවා. එතකොට මෙතනදී ඔයාට රුපියල් 10000ක ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. මෙන්න මේ රුපියල් 10000කම ඩිස්කවුන්ට් එකක් ඔයාට ලැබෙනවා. ඒ කියන්නේ ඔයාට අර රුපියල් 40000ක් වැය වෙන එක ඔයාට රුපියල් 30000කින් ගන්න පුළුවන්. මේකෙදි ඔයා 5000ක් ගෙව්වා. තවත් මාසයක් තුල ඊළඟ 5000 ගෙව්වා. තවත් මාසයක් තුල ඊළඟ 5000 ගෙවුවා. ඒ කියන්නේ ඔයාට මාස කීයකින්ද? 6ක් තුල මාස 6ක් පියවරෙන් පියවර ගෙවීම් කරන්න පුළුවන්. හරි පියවරෙන් පියවර ගෙවීම් කරන්න පුළුවන්. එතකොට ඔයාට නිබන්ධන එවන්නේ papers එවන්නේ අපි කොටස් 6ක් විදියට 6 පාරකට ඔයා payment කරන එකත් එක්කලා එතකොට ඔයාට courier fee එක 6 පාරක් ගෙවන්න වෙනවා. පැහැදිලිද? එතකොට courier fee එක සාමාන්‍යයෙන් රුපියල් 300ක් 400ක් අතර මුදලක් වෙයි. courier fee එක ඔයාට 6 පාරක් ගෙවලා ගන්න වෙනවා. පැහැදිලි නේද? හැබැයි ඔයාට ආයෙත් 2027 විභාගය දක්වා
නැවත කිසිදු ගෙවීමක් නැහැ. ඔයාට අර කියපු සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකටම වැය වෙන්නේ රුපියල් 30000ක් විතරයි. 100 plus full paper class එක සම්පූර්ණයෙන්ම ඔයාට ෆ්‍රී ලැබෙනවා. කලින් එකට 100 plus full paper class එකත් ෆ්‍රී ලැබිලා හරි ඒ වගේම වීඩියෝ පැක් දෙකකුත් ෆ්‍රී ලැබෙනවා. හදලා බලන්න ඔයා නෝමල් පන්ති ගියොත් ඔයාට කොච්චරක් මේකට වැය වෙයිද මේ වීඩියෝ ඔයාට ඇති වෙනකල් බලන්න පුළුවන්. අන්ලිමිටඩ් ඔයාට බලන්න පුළුවන්. හරි. එහෙමත් ගෙවීම් කරන්න බැරි අයට හරි එහෙමත් ගෙවීම් 5000ක් එකපාර ගෙවීම් කරන්න බැරි අයට අපි තුන්වෙනි ගෙවීම් ආකාරය හදලා තියෙනවා. ඒ කියන්නේ මාසිකව ඔයාට ගෙවීම් කරන්න පුළුවන්. හරි මාසිකව ගෙවීම් කරන්න පුළුවන්. එතකොට ඔයා බලයි මාසිකව ගෙවීම් කරද්දී හරි මාසිකව ගෙවීම් කරද්දී අපි මේකේ ඔය එකපාරම ගෙවද්දී ඔයාලට අර මුදලක් අඩු කරන්න පුළුවන් වෙන්නේ අපිට අපේ වෙබ්සයිට් එකට අපි කොස්ට් එකක් යනවනේ. ඒතොර මේ වෙබ්සයිට් එකට යන කොස්ට් එකේදී අපි අර පැක් 12ම එකපාරට ඔයාලට ඇඩ් කරද්දී හරි පැක් 12ම එකපාරට ඇඩ් කරද්දී අපිට අර වෙබ් එකට යන කොස්ට් එක වලට අඩු කරන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි අපි ඔයාලට මාසිකව ඇඩ් කරද්දී අර වෙබ් එකට යන කොස්ට් එක ටිකක් වැඩි වෙනවා. ඒකයි අපිට එහෙම මුදලක් ඔයාගෙන් අර අය කරන්න වෙන්නේ. මොකද වෙබ් එකේ ලොකු ස්ටෝරේජ් එකක්නේ. GB කීයක්ද? පාඩම් එක්ක 25ම වීඩියෝ ඔක්කොම එකපාරට තියාගෙන ඉන්නේ අපි. ස්ටෝරේජ් එක ගබඩා කරලානේ තියෙන්නේ. ඉතින් ඒවනේ ඔයාලට දෙන්නේ. එතකොට මෙතන බලන්නකෝ. ඔන්න තුන්වෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය මාසිකව පේමන්ට් කරන්න. මාසිකව වීඩියෝ පැක් 12 සඳහාම මාසිකව ගෙවීම් සිදු කළ හැකි. එතකොට එක මාසයක් සඳහා රුපියල් 2500යි. ඔයාට දැන් ඔය හැම අවස්ථාවකදීම මාසයකට කලින් වීඩියෝ පැක් එක බලලා ඉවර කරගත්තොත් ඊට කලින් ආපහු يعني ආයෙත් 2500ක් ගෙවලා ඔයාට ගන්න පුළුවන් ඈ. ඔන්න එක මාසයක් සඳහා රුපියල් 2500යි. එතකොට මාස 12ම සඳහා රුපියල් 2500 ගානේ 12යි. හරි 2500 ගානේ ඔයා 12 පාරක් මාස 12කදී ගෙවන්න ඕන. විභාගේ කල් ගියොත් ප්‍රශ්නයක් නැහැ. විභාගේ 2027 විභාගේ තව මාසෙ 5කින් කල් ගියත් ඔයාගේ මීට වැඩිය තඹ සතයක්වත් අපි අය කරන්නේ නැහැ. අර කලින් කියපේ ඒ අය කරන්නේත් නැහැ. විභාගේ අපි හිතමු මොනවා හරි ගැටලුවක් ඉඳලා විභාගේ කල් ගියා කියලා. නෑ අපි අය කිරීම කරන්නේ නැහැ. හරි මේ ටික ඔයාට දෙනවා. මේ දක්වාම ඔයාට රෙකෝඩින් බලන්නත් දෙනවා. විභාගේ කොච්චර කල් ගියත් ඔයාට ඒක බලන්න දෙනවා. හරි පේපර් ක්ලාස් එකට එතකොට පේපර් ක්ලාස් එකටත් වෙනම ගෙවීම කරන්න වෙනවා තේ රුපියල් 1000 ගානේ මාස 10ක් යනවනේ. ඒතර පේපර් ක්ලාස් එකට 1000 ගානේ 10ක් පේමන්ට් කරන්න වෙනවා. එතකොට අර සාමාන්‍ය මුළු මුදලම ඔයාට පේමන්ට් කරන්න වෙනවා 2500 ගානේ කීයයිද 2500 ගානේ 12යි රුපියල් 1000 ගානේ 10ක් පේපර් ක්ලාස් එක. හැබැයි ඒක අපි 100 plus full paper class එක දැම්ම පටන් ගන්න. ඒ පටන් ගන්න දවස්වලදී ඔයාට දැනුවත් කරනවා. එතකොට 100 plus full paper class එකට ගෙවීම් කරන්න වෙනවා. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඔයා අද නම් වීඩියෝ එක බලන්නේ. ඔයා වීඩියෝ එක අද බලලා අද සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වෙලාවේ ඉඳලා ඔයාට අර පහුගිය රෙකෝඩින් එක කළා පළවෙනි පැක් එක, දෙවෙනි පැක් එක, තුන්වෙනි පැක් එක විදිහට තමයි ඔයාව ඇඩ් කරන්නේ. ඔයාට ඕනම දවසකදී මේකත් එක්ක සම්බන්ධ වෙලා ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. හරි. ඉස්සරහට වැට්ටික් කරගෙන යන්න පුළුවන්. එතකොට ඔයා බලයි දැන් ගෙවීම් කළ යුතු ගෙවීම් සිදු කළ යුතු account numbers මොනවාද? account numbers මොනවාද? හරි අපි බලමු තේ account numbers ටික. හරි තේ එහෙනම් ඔයාට අපේ මෙන්න මේ පේන account numbers වලට හරි මෙන්න මේ පේන account numbers වලට මේකේ screenshot එකක් ගහගන්න. මම පොඩ්ඩක් අයින් වෙන්නම්. මේකේ screenshot එකක් ගහගන්න. ඔයාට පුළුවන් BOC ලංකා බැංකුවට ඔයාට පේමන්ට් කරන්න පුළුවන් ලංකා බැංකුවේ මෙන්න මේ තියෙන account number එකට. ඒ වගේම සම්පත් බැංකුවේ මේ තියෙන account number එකට. ඒ වගේම තමයි මහජන බැංකුවේ මෙන්න මේ තියෙන account number එකට. ඔයා අපිට එවන මැසේජ් එකත් එක්කලත් මේක දානවා. ඒ වගේම description එකත් එක්කත් මේක දාලා තියෙනවා account numbers පැහැදිලිව. ඒතකොට ඔයාට පුළුවන් බැංකුවට ගිහිල්ලා එහෙම නැත්නම් ATM machine එකකින් පේමන්ට් කරලා bank slip එකක් හම් වෙනවනේ. අන්නේ bank slip එක අපිට එවන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මේ තියෙන account numbers වලට මොකක් හරි online app එකකින් හරි ඒ කියන්නේ ඒ බැංකුව වලට දාලා ඕනම app එකකින් ඔයාට payment කරපුවාම ඔයාට එක්ක screenshot එකක් අරගෙන එවන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකෙන් PDF එකක් ලැබෙනවා. අන්නේ PDF එක අපිට එවන්න පුළුවන්. ඒ එවද්දී ඔයා අනිවාර්යෙන්ම අර bank slip එක කියන්නකෝ.
ඔන්න ඔය බැංක් ස්ලිප් එකේ අපි ලියන විදිහත් පෙන්වන්නම්. අපේ slbestedu.com කියන වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා අන්නේ රෙජිස්ටර් වෙච්ච ෆෝන් නම්බර් එක. මොකද අපි වෙබ් එකට ඇඩ් කරන්නේ ඒ ෆෝන් නම්බර් එක. ඒ ෆෝන් නම්බර් එකෙන් තමයි ඔයා එතනින් ඉස්සරහට සම්පූර්ණයෙන්ම වැටික් කරගෙන යන්නේ වීඩියෝස් බලන්න. හරි ෆෝන් නම්බර් එකයි ෆෝන් නම්බර් එක පැහැදිලිව ඒ බැංක් ස්ලිප් එකේ ලියන්න. හරිද? ඒ බැංක් ස්ලිප් එකේ ලියන්න. ඒ බැංක් ස්ලිප් එකේ ලියලා ඊට පස්සේ ඔයාගේ නම දැන් මෙහෙම කියන්නකෝ මගේ නම් ශානක විතරක් කියලා ලියලා හරියන්නේ නැහැ. ඇයි ඒ? දැන් ශානක කියන නමට විතරක් ලියුම් එන්නේ නැහැ නේ බං. මුලාකුරුත් එක්කලා වාගේ නම ලියන්න ඕන. හරි මුලාකුරුත් එක්ක නම ලියන්න ඕන. CM ශානක රණතුංග කියලා ලියන්න වෙනවා. හරි ඒ විතරක් නෙමෙයි හරියටම ඔයාගේ ලිපිනය. ඔයාගේ ලිපිනය හරියටම කොටස් 3ක් විතර තියෙනවා ඇතිනේ. ලිපිනේ ඒ අංකත් එක්ක ලියන්න. ඊළඟට අනිවාර්යයෙන්ම වැඩ කරන, ඒ කියන්නේ කෝල් ආන්සර් කරන ෆෝන් නම්බර්ස් දෙකක් ලියන්න. ඔයා ආන්සර් කරන්නේ නැත්නම් ඔයාගේ අම්මා තාත්තාගේ හරි ලියන්න. මොකද ටියුට්ස් ටික කුරිය කරලා ඔයාට කෝල් කරන්නේ ඔන්න ඔය නම්බර්ස් වලට. ඔයා ෆෝන් ආන්සර් කරන්න ඕන. හරි ටියුට්ස් ඔයාගේ ගෙදරට ආවයින් පස්සේ ඔයා ෆෝන් එක ආන්සර් කරලා ටියුට්ස් ටික ගන්න ඕන. හරි. තව ඔයාගේ NIC නම්බර් එක. ඒ කියන්නේ National Identity Card නම්බර් එකත් ඔය එක්කලම ලියන්න. හරි ඔය එක්කලම ලියන්න. ලියන්න බැයි නම් ඒක ටයිප් කරලා එවන්න. හැබැයි හරි මෙන්න මේ විදිහට ඔයා දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම බැංක් ස්ලිප් එක තියෙනවා කියලා. ඔය බැංක් ස්ලිප් එකේ ඔයාගේ වෙබ් එකේ රෙජිස්ටර් වෙච්ච දැන් මෙතන තියෙනවනේ අර BOC කියලා වගේ මෙහෙම තියෙනවා කියන්නකෝ. BOC කියලා වගේ මෙතන තියෙනවා. මෙන්න මේ වෙබ් එකේ රෙජිස්ටර් වෙච්ච ෆෝන් නම්බර එක මෙන්න මේ විදිහට මෙතන ලියන්න. මෙන්න මෙතන ලියන්න. හරි ලියලත් ඔයා එවන්න ඕනේ අර විස්තර ටික හරියටම නම ඒ වගේම ලිපිනය වැඩ කරන ෆෝන් නම්බර්ස් දෙකක් ආයේ National Identity Card නම්බර් එක මෙන්න මේ මන් දාලා තියෙන නම්බර එකට දාන්න 071 51 588යි 51 හරිද මේකෙන් තමයි අපි පේමන්ට් ඇඩ් කරන්නේ 071යි 51යි 588යි 51 ඒ වගේම තමයි මෙන්න මේ තමයි අපේ හොට්ලයින් නම්බර එක. හරි මෙන්න මේ නම්බර එක 070යි 466යි 7යි 888. හරිද 888. මේ නම්බර එකට WhatsApp දාන්න. මේ නම්බර එකටත් WhatsApp දාන්න. අනිවාර්යෙන් මේ නම්බර එකට WhatsApp කරන්න. මේකෙන් තමයි ඔයාට පේමන්ට් ඇඩ් කරන්නේ. ඔයා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේකට WhatsApp මැසේජ් එකක් දාන්න. මම පෞද්ගලිකව ඔයාට රිප්ලයි කරනවා. ඔයාට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ නම්බර්ස් වලට කෝල් එකක් ගන්න. මම එහෙම නැත්නම් අපේ ස්ටාෆ් එකකින් ඔයාව දැනුවත් කරනවා. ඔයාට මාත් එක්ක කතා කරන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම කෝල් එකක් ගන්න. මම ඔයාට පෞද්ගලිකව කතා කරනවා මෙන්න මේ නම්බර්ස් වලින්. හරි මේ නම්බර්ස් දෙකින් එකකින් මම ඔයාට පෞද්ගලිකව මම කතා කරලා ඔයාගේ ගැටලු निराකරණය කරලා දෙනවා. හරි එහෙනම් ඔන්න ඔයාට ජීවිතේ ලැබෙන වටිනාම අවස්ථාව පෙන්නවා. හරිද එතකොට 2028 ලියන ඔයාට ගැටලුවක් එන්න පුළුවන් මෙහෙම සමහර විට 2028 ලියන ළමයින්ට 2027 A level ලියන්න නැතුව දැන් ඔන්න ඔයාට 2027න් පස්සේ ඔයා 2028ෙම A level exam එක ලියන්න යනවා. එතකොට ඔයාලා පළවෙනි ක්‍රමයට දෙවෙනි ක්‍රමයට තුන්වෙනි ක්‍රමයට ඔය ඕනම ක්‍රමයකට ගෙවීම් සිදු කරලා ඔයාට 2027 exam එක දක්වා සාමාන්‍ය විදිහටම ඔයාට වීඩියෝ බලලා ඒ විදිහට ඉන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ කිසිදු අය කිරීමක් නැහැ. හැබැයි 2028 ලියන්න ඉන්න කෙනෙක් අපි හිතමු එයා එතනින් පස්සේ 2027 එක්සෑම් ලියන්න නැතුව 2028ෙම එක්සෑම් ලියන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයාට ෆුල් පේපර් ක්ලාස් එක 2028 වා කවදා ලිව්වත් ඔයාට ඒක ෆ්‍රීම ලැබෙනවා. හැමදාටම ඔයාට ඒ රෙකෝඩින් බලන්න ලැබෙනවා. ඊළඟ එක තමයි ආයෙ ඔයාට පුළුවන් 2028 එක්සෑම් එක දක්වාම අපි තියෙන 2028 තියරි පන්ති 2028 රිවිෂන් පන්ති හරි ඒ සියල්ලකටම ලයිව් සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට 2028 මේ වගේ පටන් ගන්න ඒ සියලුම ප්‍රෝග්‍රෑම් වලට ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ අර පැක් 12ට එක මාසයකට රුපියල් 1000ක මුදලක් විතරක් ගෙවලා හරි මාසයකට රුපියල් 1000ක මුදලක් විතරක් ගෙවලා පැක් 12 වාට නැවත ලබාගෙන ඔයාට බලන්න පුළුවන්. පැහැදිලිද කියන එක? පැක් 12 වාට නැවත රුපියල් 1000ක් එක මාසයකට 1000යි ඊළඟ මාසෙට 1000යි ඒ විදිහට ගෙවලා ඔයාට 2028 එක්සෑම් එක දක්වා ආපහු නැවත
සම්පූර්ණයෙන් බලන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලට මේ පැක් 12ම අහපව් සම්පූර්ණම 2028 එක්සෑම් එක දක්වාම නැවත ලබා ගන්න පුළුවන්. එතකොට පැක් 12ට ඔයාලට රුපියල් 12000ක මුදලක් ආය නැවත 10000 ගෙවන්න වෙනවා එක්සෑම් එක දක්වා. පේපර් ක්ලාස් සම්පූර්ණ ෆ්‍රී ලැබෙනවා. ඒ වගේම වීඩියෝ පැක් සියල්ලම අහපව්. එතකොට ඊට පස්සේ ඔයාලට එක්ස්ටෙන්ඩ් කරලා දෙනවා එක්සෑම් එක දක්වා. ඒ වෙනකොට අපේ තියෙන 2028 තියරි පන්ති 2028 රිවිෂන් පන්ති ඒ සියල්ලටම සම්බන්ධ වෙන්න දෙනවා. ඔන්න ඔය විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් 2027ටත් 2028 ළමයින්ටත්. හරි. එතකොට ඔන්න ඔයාට අපි 2027ටත් ඒ වගේම 2028 සියලුම දෙනාට අපේ මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඕනම දවසක ඕනම විදියකට සම්බන්ධ වෙලා දිගටම වැට්ටික් කරගෙන යන්න පුළුවන්. ඔයාට අපේ WhatsApp නම්බර එක මෙතනත් සඳහන් කරලා දෙනවා 070යි 466යි 7යි 888 කියන නම්බර එකට WhatsApp මැසේජ් එකක් දාලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඊතුරු සියලුම විස්තර අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. සහ ඔයාලා වෙන WhatsApp මැසේජ් වලටත් මමම රිප්ලයි කරනවා. ඒ වගේම මගේ ස්ටාෆ් එකෙන් රිප්ලයි කරනවා. අපි ඔයත් එක්ක පෞද්ගලිකව සම්බන්ධ වෙලා මේ වැඩේ කරගෙන යනවා. හරි. මතක තියාගන්න ඔයාට ඔයා මේ ගෙවන්නේ හරි ඔයා මේ සම්බන්ධ වෙන්නේ ඔයාගේ ජීවිතේ වටිනම ආයෝජනයත් එක්කලා. ඔයා දකින්න ඇති ලංකාවේ මුල් අයිලන්ඩ් රෑන්ක් අතරට ලංකාවේ මුල් දිස්ත්‍රික් රෑන්ක් අතරට එන ළමයින්ට ලක්ෂ 800ක ශිෂ්‍යත්වයක් ලබා දෙනවා. ලෝකේ ඕනම විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා අධ්‍යාපනය හදාරන්න. ඉතින් ඔය වගේ අධ්‍යාපනයක් හදාරන්න ගිහිල්ලා සමහර විට ඔයාගේ වටිනාකම එතනින් ඉස්සරහට ඩොලර් මිලියන ගානක ආයෝජනයක් වෙන්න පුළුවන් ඔයා මේ කරන පුංචි මුදලේ ආයෝජනය. ඔයාට මේකත් එක්ක ලක්ෂ ගාණක් වැය කරගෙන A level කරන්න තියෙන ගැටලුව निराකරණය කරලා අපි අවුරුද්දෙන් සිලබස් එක ගොඩ දාලා නැවත අහපව් එක්සෑම් එක දක්වාම 2027 එක්සෑම් එක දක්වත් 2028 එක්සෑම් එක දක්වත් ඔයාව නිර්මාණය කරනවා. ඉතින් මතක තියාගන්න කොහොම වුණත් ඔයාගේ එක්සෑම් එකේ රිසල්ට් එද්දී ඔයාට ආදරය කරන අම්මගේ තාත්තගේ ඇස් වලින් සතුටු කඳුළු එන විදිහේ රිසල්ට් එකක් ලබා ගැනීම වෙනුවෙන් ඔයා වැඩ කරන්න. එහෙනම් අපිට WhatsApp මැසේජ් එකක් දාලා සම්බන්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. සම්බන්ධ වෙන ඔයාව එක්සෑම් එකට පිළිවෙලට වැඩපිළිවෙලකින් යුතුව ඔයාව නිර්මාණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපිත් එක්ක සම්බන්ධ වෙමු. එහෙනම් හැමෝටම ජයෙන් ජය. තෙරුවන් සරණයි.